ජේසු පීඨය ඔක්කොටම. අපි පෙරලමු හැමෝම. ආරබකතේ යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේගේ ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දාසයෙක් වූ යාකෝබ් විසින් විසිර සිටිනා ගෝත්‍ර 12ට සුභ සිද්ධ වෙන ලෙස ලියා වෙන වගනම් මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක්කේ සිතාපල්ලා. නමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. නමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම් වරද නොතබන්නා වූ බොහෝ කොට සියල්ලන්ට දෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් ඔහු ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ. නමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමාන කරන්නා සුළඟින් ගෙන යන්නා වූ සෙලවෙන්නා වූ මුහුදේ රළට සමානය. ස්වාමීන් වහන්සේගේ එබඳු මනුෂ්‍යයා ස්වාමීන් වහන්සේගෙන් යමක් නොලැබේයයි ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මිනිසෙක්ව තමාගේ සියලු මාර්ගවලදී අස්ථීරව සිටින්නේය. හලෙලූයා. ජීවිතේ පළවෙනි එක ක්‍රිස්තුස් වහන්සේ තුල යන මිනිසෙකුට තුන්නේ ස්ථීරභාවයක්. මොකද්ද මේ ස්ථීරකම කියන්නේ? මම හැමදාම පල්ලි එනවා. ෂුවර් එකට එනවා. හරිද? හරියට ඉර හඳ පායනවා වගේ මට ෂුවර් මම පල්ලි එනවා. ඒකද ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථීරයි කියන්නේ අපි. එහෙම නැත්නම් මම පාන්දර දෙකට අනිවාර්යෙන් යාඥා කරනවා. මම ස්ථීරයි. ඒකද ස්ථීරකම කියන්නේ. එහෙම නැත්නම් මම හැමදාම බදාදාට එහෙම නැත්නම් සෙනසුරාදාට මම निराහාරව ඉන්නවා. ඒක ස්ථීරකමද ක්‍රිස්තුස් වහන්සේ තුල. මොකද්ද ස්ථීරකම කියලා ඔයාලා දකින්නේ? ක්‍රිස්තුස් වහන්සේව 100% විශ්වාස කරනවා. එතකොට අපේ ජීවිතේ අපි දැනගෙන ඉන්න ඕනේ කා ගැනද අපි විශ්වාස කරන්නේ? අපි මොකටද විශ්වාස කරන්නේ කියලා. අපි කාවද විශ්වාස කරන්නේ? ඇහුන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව. ඇයි විශ්වාස කරන්නේ? ගැලුම්කාරයා. ගැලුම්කාරයා කියන්නේ මොකෙන්ද අපි ගැලෙව්වේ? අපේ තිබුණ ජීවිතේ ඔක්කොම ටික ගලවලා දාලා අපිට මොකක්ද ඇන්දෙව්වේ? සුදු සලුවක් ඇන්දෙව්වා. ඒතර පළවෙනි දේ කිතුණෙක් විදිහට ස්වාමින් වහන්සේවල විශ්වාස කරන්න ඕන ස්වාමින් වහන්සේ. ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේ ගැන සහතිකයයි නොදක්නා දේ ගැන ඔප්පුවයි. දැන් අපිට ජේසු පේන්න ඉන්නවද? ජේසු ඇවිල්ලා හලෝ ජේසු උදේට යනකම් බස් එක යනකම් කියනවා. ජේසු ගිහින් එන්නම්. එහෙමද? නෑ. මේ තියෙන්නේ. මෙන්න ඔබ ළඟ දීලා තියෙනවා. මේ තමයි ක්‍රිස්තුස් වහන්සේ. ඔබට ප්‍රඥාව කියන දේ ඕන. ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ස්ථීර වෙන්න ආස නම් එක මිනිහෙක් ආවා ක්‍රිස්තුස් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමිනේ මම ස්වර්ගයට යන්න මොනවද කරන්න ඕනේ? කිව්වා ස්වර්ගයට යන්න ඕන නම් දසපනත ආරක්ෂා කරපන්. ආවේ කවුද? ඊශ්‍රායල් ජාතිකේ එහෙම තමයි පරිසරයකම ලියන්නේ කම් පොසත් මිනිහෙක් ආවා. ඇවිල්ලා කිව්වා මොනවද මම කරන්න ඕන ස්වර්ගයට යන්න ඕනේ මට? එහෙනම් ඔයා ගිහිල්ලා තාගේ සොරකම් කරන්න එපා, බොරු කියන්න එපා. එහෙම නැත්නම් මවට පියාට ගෞරව කරන්න, තාගේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න, අසල්වැසියාට ප්‍රේම කරන්න. හොඳයි මම මේ ඔක්කොම චූටි කාලේ ඉඳන් කරනවා. අපෙන් ඇහුවත් බයිබලය කියනවද? ඔව්. අද ඇහුවත් කොහොමද කියන්නේ? මතේ පොත. මාස 10කින් ඇහුවත් මතේ පොත. කොහෙද කියවන්නේ? පළවෙනි පරිච්ඡේදය. හරිද? අපේ ජීවිතේ මෙන්න මේ මිනිස්සයා වගේ තමයි. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ කියනවා මේ මිනිස්යාගේ හිත හොයලා බලනවා මොකද්ද කියලා. කියනවා එහෙනම් ඔබ පොසත් මිනිස්සෙක් කියලා ක්‍රිස්තුස් වහන්සේ දන්නවා. එහෙනම් ගිහලා ඔබට තියෙන සියල්ල විකුණපන්. විකුණලා දිලින් දින්න දීලා මං අනුවරේ. අන්න පටන් ගන්න වැඩි. ඒක බෑ ස්වාමිනේ. ඒක බෑ. එතකොට යා හැරිලා යනවා බොහොම දුකෙන්. ඇයි? යාර ස්වර්ග රාජ්‍යයට යන්න බෑ නේද කියලා. ඇත්තටම ජේසුට ඕනුනේ මේ මිනිස්සයා දී තියෙන ඔක්කොම සේසත විකුණලා ක්‍රිස්තුස් වහන්සේව අතහැරලා යනවා කියන එක. ඒකු දිලින් නෑ මේ මිනිස්සගේ හිත. ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ විදියට පළවෙනින් තියෙනුනේ අපිට උද ඇදහිල්ලක් තියෙනුනේ ක්‍රිස්තුස් වහන්සේ කවුද කියන එක ගැන. එතකොට ඉවසිලිවන්තකම මේ ඔක්කොම දෙන්න නම් පළවෙනි එක අපිට විශ්වාසයක් තියෙනුනේ ක්‍රිස්තුස් වහන්සේ. ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ? පෙරලන මාත් එක්ක පළවෙනි
දෙවියන් වහන්සේ වෙන තැනකට පාඩම් දෙනවා. ශාරකපි විශේෂිතදී. කොලොස්සි පොතේ පළවෙනි පරිච්ඡේදය අපි හරවමු. කොලොස්සි පොතේ. කොලොස්සි පළවෙනි පරිච්ඡේදය 13 ඉඳන්. දැන් අද අපි දැනගන්න යනවා ස්ථීරම ක්‍රිස්තුස් වහන්සේ කවුද මොකද්ද කරේ කියලා. දැන් කියමු 13 ඉඳන්. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයන්ගේ රාජ්‍යයට අප පමුණුවා ගත්සේක. එතකොට දෙවියන් වහන්සේට පියාණන් වහන්සේට ඕනුනේ මොකද්ද? පුත්‍රයන්න් වහන්සේට ලෝකයක් හදලා දෙන්න. දැන් අපේ දෙමව්පියන්ගේ ආසාව මොකක්ද? දැන් ඔයාලා දෙමව්පියෝ ඉන්නවා මෙතන. දෙමව්පියන්ගේ ආසාව මොකද්ද? දරුවන්ට හොඳ ලෝකයක් හදලා දෙන්න. අපි සරල තැනකින් යන්න. ක්‍රිස්තුස් වහන්සේට මොකද්ද පියාණන් වහන්සේට උනේ? උන්වහන්සේට ලස්සන ලෝකයක් හදලා දෙන්න. උන්වහන්සේට ඒක බාර දෙන්න. හරිද? ඉතින් ඒ වෙලාවේදී අන්ධකාරයේ බලයෙන් මුදෝලා අපිව ඒ ආලෝකයට කැඳව ගත්තා. මොකද්ද මේ අන්ධකාරයේ බල? අපි අන්ධකාරයේ බලයක හිටියද? අඳුර මැදින් එළිය ගලනවා. අහලා තියෙනවද මේ ගීතිකාව? ඒ ගීතිකාව හරි ප්‍රසිද්ධ ගීතිකාවක්. හරිද? අඳුර මැදින් එළිය ගලනවා. එතකොට අපේ ජීවිතේ අන්ධකාරය තිබුණාද? තිබුණාද? ෂුවර්ද? මොකද්ද තිබුණ අන්ධකාරය අපි අපේ ජීවිතේ අපිට හරි කියලා හිතන මාර්ග ඔක්කොම එම ගිහිල්ලා හොඳට ඇනගෙන හිටියේ. අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම. හරිද? නැද්ද? ඒක තමයි අපිට වෙලා තිබුණේ. හරිද? ඒ වගේම සමහර දේවල් අපේ ජීවිතේට සමහරු කරලා කියනවා. දැන් මේ අදත් එක්කෙනෙක් අහුණා. කොච්චර කිව්වත් ඒ මිනිසුන් තේරුම් කරන්න බෑ. කොච්චර කිව්වත් තේරුම් කරන්න බෑ. gedara ballo පුරනවලු රැට. gedara ballo පේනවලු. හරිද? ඉතින් මම කිව්ව එකම දේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න. ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්නත් බල්ලෝ වෙන්නෙත් නැහැ, බැල්ලියෝ වෙන්නෙත් නැහැ, මොකෙක්වත් වෙන්නේ නැහැ. ෆුල් ජොලිය ජීවිතේ ඉන්න පුළුවන්. ඔබ පිළිගන්නවද? ජෝකේ මිනිසුන්ට තේරුම් කරන්නම අමාරුම මොකද්ද කියලා? දෙවියන් වහන්සේ පිළිගන්නවද? පියාණන් වහන්සේ පිළිගන්නවා. ඕන කෙනෙක් පියාගන්නවා. දෙවියන් වහන්සේ එක එක විදිහට අදහනවා. මේ ලෝකෙ මිනිස්සු. හැබැයි මිනිස්සුන්ට දෙන්නම බැරි කෙනා කවුද? ක්‍රිස්තුස් වහන්සේ. මොකද ක්‍රිස්තුස් දෙවියෝ කියලා ඒගොල්ලෝ දැන් වෙන ආගමකයන් කියනවා අපිත් දෙවියෝ අදහනවා. අපිට 33 කෝටියක් ඉන්නවා කියනවා. එකාට දෙක ගහන ඉන්නවා කියනවා. හරිද? තව කට්ටියකට එයාලට ඉන්නවා මං හිතන්නේ බර ගානක්. හිතා ගන්න බෑ. ඉන්දියාවේ ඉන්න පුදුම දෙයියෝ තෝගයක්. හරිද? එහෙම ඉන්නවා. තව සමහර මේ රටේ ඉන්නවා එක්කෙනෙක්. හරිද? එක එකනට එක එක ආගම්වල එක එක බෙදා ගන්නවා. හැබැයි මේ කාටවත් පිළිගන්න බැරි කාවද? ක්‍රිස්තුස් වහන්සේව. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාම කියම අපි කවුරු හරි විශේෂ වෙන්න ඕනේ මෙතන. ඇයි අපි විතරක් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තේ? ඇයි අපි විතරක් විශේෂයක්? කල්පනා කරලා බලන්න අපි විශේෂ වූ සෙනග. කොහෙද කියන්නේ? පේත්‍රස් පොතේ ලස්සන සඳහන් කරනවා. නුඹලා වනාහි රාජකීය පූජකයන්. ඔබලා තමයි මේ ලෝකේ උරුම කරගත්ත සෙනග. එහෙම උරුම කරගත්ත සෙනගක් විදියට අපි ජීවත් වෙන්න නම් අපි ක්‍රිස්තුස් කියන දෙයක් කෙනාව හරි ලස්සනට අඳුර ගන්න ඕනේ. අපි ජීවිතේ අන්ධකාරයක හිටියා. යක්ෂයාගේ වෙන්න පුළුවන්. අපේ මානසික ක්‍රියාවල් වෙන්න පුළුවන්. ජීවිතේ මිරිකිලා හිටියා. එහෙම නැත්නම් වෙන සීමාවකට යටත් වෙලා හිටියා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ අපිව අත දීලා එතනින් එළියට අදලා ගත්තා. අපි අඳුරේ හිටියේ. අඳුරේ අතපත ගගා ගියේ. අපිට කරන හැමදේම හරි කියලා තේරුනේ. ඕද නැද්ද කියන්නේ? අපි මොන හරි කරුවොත් එම හරි කියලාම හිතෙන්නේ. මේ රටට ආපු අලුත් කාලේ බලන්න. මිනිස්සෙක් මොන හරි කරොත් ඒ මිනිස්සව විශ්වාස කරනවාමයි. මේ මිනිස්සව හරි ෂුවර්. ඒ මිනිස්සව අපේ අතේ තියෙන සල්ලි ටිකත් අරගෙන හරිද? කණ්ඩ බොන්න තියෙන ටිකත් අරගෙන රස්සාවකුත් දෙනවා කියලා අපිව අන්දලා ඒත් අපි කියනවා නෑ කොහොම හරි වෙයි වැඩි. කොහොම හරි වෙයි වැඩි කියලා තමයි අපි කියන්නේ. ඇයි අපි අන්ධකාරේ ඉන්නේ. මොකද මේ අන්ධකාරයේ බලයට යටත් වුනහම අපිට පේන්නේ නෑ. අපි දැස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ. ඇඟිලි තුඩින් අතගගා ඉගෙන ගන්නෙමා කියලා තමයි යන්න වෙන්නේ ජීවිතේ. එතනින් එළියට එන්න ඕනේ. එතනින් අපි වැත්තට එළියට එන්න ඕනේ මේ ක්‍රිස්තුස් වහන්සේ එතනින් එළියට අරගත්තා. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත දවසේ ඔබ එතනින් එළියට ආවා. එතකොට ඔබගේ ජීවිතේ කොහොමද තියෙන්න ඕනේ දැන්? පාරයන් ඔක්කොම මේ මං ආලෝකේ ඉන්නේ ඈ. හරිද? සෙට් වෙන්න එපා අන්ධකාරය කවුරුත් මං ආලෝකේ. එහෙම කියනවද? නෑ. ආලෝකයේ දරුවන් මෙන් ජීවත් වෙන්න. අන්ධකාරයෙන් අපව මුදලා උන්වහන්සේගේ රාජ්‍යයට පමුණ ගත්තා. උන්වහන්සේගේ රාජ්‍යයට අපි පමුණ ගත්ත කියන්නේ මොකක්ද? අපි කොහේ හරි වෙන රාජ්‍යයක ඉඳලා තියෙනවා. මේ පොළොවට අපි තවත් අයිති නැහැ. අපි හිටියේ පොළොවේ. දැන් අයිති කොහෙටද? ස්වර්ගෙට. දැන් අයිති ස්වර්ගෙට. එතකොට අපේ සිටිසන්ෂිප් එක. ඒකට මොකක්ද කියන්නේ සිංහලෙන්? අම්මා නියමයි. හොඳ අප්පුඩයක් ගහන්න. පුරවැසි භාවය. හරිද? පුරවැසි භාවය
පුරවැසිභාවය මාරු වුණා. ඉස්සලා කොහෙද තිබුණේ? පොළවේ. නමුත් දැන් පුරවැසිභාවය තියෙන්නේ කොහෙද? ස්වර්ගයේ. ස්වර්ගයේ පුරවැසිභාවය තියෙනවා කියලා ඔබ දන්නවනම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ඉන්නවා කියලා ඔබ දන්නවනම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියලා දන්නවනම් ඔබ ජීවිතේ පළවෙනි තැන දෙන්න ඕන කාටද? ක්‍රිස්තුස් වහන්සේට. යන කාරණාවක වෙන කාරණාවක ජීවිතේ ඕනම තැනක ඔබ දන්නවද පුංචි දෙයින් පටන් ගන්න. උදේ නැගිටලා මොනවද ඉස්සලාම අපි කියන්නේ? නැගිටගෙන ගන්න අපෝනේ. පෝ බොසා කෝල් කළා කෝල් 10යි. මොනවා කියලාද දන්නේ නැහැ. ඒක පේන්නේ නැති වෙන්න නිකන් බල්ල ඉවරලා WhatsApp එක තියනවා අපව. තියලා බලන්නේ නැහැ. නාලා කරලා තමයි. ඉස්සලාම උදේ මොකද අපි කරන්න ඕනේ? නැගිටලා ස්වාමිනේ ස්තුති. පළවෙනිම ජීවිතේ පටන් ගන්න දවස්. ස්වාමීන් වහන්සේට ස්තුති දෙන්න. ජීවිතේ අපි අපේ ජීවිතේ එන්න ඕනේ තැනකට ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කරන. ඒක තමයි ක්‍රිස්තියානි කියන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ අපි දන්නවනම් අපි හැම වෙලාවකම උදේ නැගිට ගමන් පොඩි දරුවෙක් තාත්තා හොයනවා වගේ උදේම නැගිටලා තාත්තට කතා කරනවා. ස්වාමිනේ thank you මම උදේ නැගිට්ටේවා. මගේ අද දවස plan කරන්න. මට ගොඩාක් දේවල් තියෙනවා කරන්න. මම දන්නවා මේ මොන කාරණේකද ඔයා මට ජය දෙනවා. අන්න කිතුනවා. මොකද අනිත් තැනක බලන්න අම්මලා තාත්තලා උදේ දරුවව නැගිට ඕන. ඉස්කෝලේ යන කාලේ චූටි කාලේ බලන්න රෑස්ටි කරවලා කවලා පෝලා බත් එකක් දාලා ඉස්කෝලේ යවනවා. එතකොට අපේ ජීවිතේ එන්නේ පොඩි දරුවෙක් වගේ වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ ළඟ. ඔබ දැන් ලොකු වෙලා ඇති, වයසට ගිහිල්ලා ඇති. නමුත් යන්න ආපහුවේ මුලට. වාගේ තාත්තා බලන් ඉන්නවා. ඔයාව සරසලා, සනසලා දවස ගෙවලා අරන් දෙන්න. ඒකෙදි කිසිම අනතුරක් නැහැ. උන්වහන්සේගේ පියාපතින් අපිව ආරක්ෂා කළා. හැබැයි ඔබ පටන් ගද්දි මුදේ, හරිද? පටන් ගන්නෙම මොන මගුලක්ද මන් දන්නේ මොන කරදරයක්ද මන් දන්නේ මොන කාලකන්නිකමක්ද මන් දන්නේ වපුරන දේ අවශ්‍ය වෙද්දි කපන් එනවා. හරිද? ඒක කරන්න එපා. මොන කාරණයක් ජීවිතේ තිබුණත් ක්‍රිස්තුස් වහන්සේගේ නම් ඔබට පුළුවන්කම තියෙනුනේ ආලෝකයේ දරුවෙක් වගේ හැසිරෙන්න. ආලෝකයේ දරුවෙක් වගේ ජීවත් වෙන්න. ඉතින් මේ ක්‍රිස්තුස් වහන්සේ තව චුට්ටක් බලමු අපි. උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය මුළු මැවිල්ලේ කුළුඳුලායෝය. මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලකර පරාක්‍රම වේවා, ස්වර්ගවල පොළොවේ ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද සියල්ල උන්වහන්සේ තුලම වන ලද්දේය. උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ලම වන ලද්දේය. සුදු යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදය සඳහන් කරනවා උන්වහන්සේ කරුණ කොටගෙන සියල්ල තැනුවා කියලා. උන්වහන්සේ කරුණ කොටගෙන නම් සියල්ල තැනුවේ. උන්වහන්සේට සියල්ල යටත් නම් මම මොකටද බය වෙන්නේ? මම මොකටද මේ වේදනාව විඳින්නේ? ඒ නිසා උදේ පාන්දර try කරන්න මේක ජීවිතේ. ඔබ දැනගන්න යනවා දවසින් දවස ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ ඉදිරියට ඉහළට එනවා කියලා. තේරුණාද කියන එක? මා සමග පෙළන රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය. පාපකාතිරේ 14 වෙනි පදේ. 8:14. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දැන් මම මේ කිව්ව ටික ක්‍රිස්තුස් වහන්සේ ගෙනන් අපිව අරගෙන යන්නේ කවුද? ආත්මයන් වහන්සේ. හරිද? උදේ පාන්දර වයසක සෙට් එකක් ඉන්නවා උදේ පාන්දරට මොකක්ද වෙන්නේ? වෙවුලනවා. ලංකාවේ ඉන්නවා. මොකක්ද ඒගොල්ලන්ට ඕනේ? ෂොට් එක ඕනේ. හරිද? ෂොට් එක දාගත්තාම තමයි ආයෙ කෙලින් වෙලා මිනිස්සයා වැඩ කරන්න පුළුවන් කම. හරිද? ඒ වගේ අපිටත් උදේ පාන්දරට අපේ ජීවිතේ තියෙන්න ඕන මොකක්ද? ඒ ඇබ්බැහිකම තියෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේ තුල අපි ගාරගෙන යනවා. මේ ලෝකෙ මිනිස්සු බීලාමත් වෙනවා. අපි මොකෙන්ද මත් වෙන්නේ? ශුද්ධාත්මයෙන් මත් වෙලා ඉන්නේ. ඒතර ශුද්ධාත්මයෙන් මත් වෙලා ඉන්න කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපි අරගෙන යන්නේ. අපි නෙමෙයි වැඩ කටයුතු කරන්නේ. මේ ජීවිතේට ඔබ හුරු වුණොත් මේ ජීවිතේ ඔබගේ ජීවිතේ කරගත්තොත් ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට යටත් වුණොත් ඔබ ජීවිතේ දිනන්න යනවා. ඔබ ජීවිතේ දිනනවාමයි. අය ඒකේ පරාජයක් නැහැ. කොයි වෙලාවකවත්. ඒක නිසා මක්නිසාද 15 වෙනි පදේ මුල මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තේ හුවේ. මේ ලෝකේ ඉන්නකොට අපි දාසෙක්. ඒ කියන්නේ අපි සේවකෙක්. මේ ලෝකෙට යටත් වෙලා ඉන්නවා. අන්ධකාරය අපිට තිබුණේ සේවයක්. සේවයක් නෙමෙයි අපි සේවකෙක්, වහලෙක්. මොකක් හරි දෙයකට ජීවිතේ බලන්න ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු. ඒකට වහලෙක් වෙලා ඇබ්බැහි වෙලා. කොච්චර අපි එපා කිව්වත් ඒකට ඇබ්බැහිකම්. ඒ අන්ධකාරයේ ජීවිතය.
එතනින් අපි එළියට ගත්තන් පස්සේ ක්‍රිස්තුස් වහන්සේ අපි දැන් තවදුරටත් කොහෙටවත් වහලෙක් නෙමෙයි. කොහෙටවත් සේවකෙක් නෙමෙයි. අපි නිදහස්කමේ දරුවෝ. ක්‍රිස්තුස් වහන්සේ තුල ගමන් කරන දරුවෝ. ඒ දරුවෝ වගේ අපි ගමන් කරන්න පටන් ගන්නවා. ඒ වහල් කමින් අපි එළියට ගෙනා උන්වහන්සේ. මොනවද අපි අරන් ගියේ? කරත් එක අර ගොනාගේ මෙහෙම බැඳලා තියෙන වියගහ තියෙනවා වගේ තියාගෙන අපි ජීවිතේ ගොඩක් බර ඇදන් ආවා. මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ? ගෙදර ප්‍රශ්නද? ඔබ කල්පනා කරන්න ඇත්තටම අපිට ජීවිතේ තියෙන්න ඕන ප්‍රශ්න දේ අරන් ඇවිල්ලා තියෙන්නේ. නෑ. මේ කොහෙන්වත් අහුලගත්ත, කොහෙන්වත් යන ගමන් දාගත්ත නඩු තමයි අපි අරන් ඇවිල්ලා තිබෙන ජීවිතේ. මගක් යනකොට හොඳට පටන් ගත්ත ජීවිතයක්. දෙවියන් වහන්සේ මෞකුසෙන්ට පළමුව තෝරන පටන් ගත්තා. පටන් අරගද්දී ඔබ එහෙන් මෙහෙන් එනේ ඔක්කොම අන්ධකාරයේ බලයට යටත් වෙලා ඔක්කොම දාගත්තා. අපිට මේ තියෙන්නේ ගෙනාවු ප්‍රශ්නද? නෑ, දාගත්තු ප්‍රශ්න. ඒවා ජේසුස් දුන්නද අපිට ගෙනල්ලා? මේ අපිට ප්‍රශ්නයක් දෙනවා, පිටින් දැන් ඒ ප්‍රශ්නෙට වැඩ කරපන්. නෑ, කවුරුත් දුන්නේ නෑ. අපිම දාගත්තුවා. ඒකින් දැන් කඩලා දෙවියන් වහන්සේ අපිව ගත්තා නම් ඒකට යටත් වෙන්න යන්න එපා. ඒකට වහලෙක් වෙන්න යන්න එපා. ඒවට අහු වෙන්න යන්න එපා. නිදහස්කමෙන් ජීවත් වෙන්න. right. තව එකක් අපි බලමු. දැන් මේ නිදහස්කමේ ජීවිතයක් ගත කරනකොට ඔබට එන්න පුළුවන් අනේකාකාර දේවල්. ලේසි නෑ. අපි තමයි ලේසි කියලා. මේ ගමන යනකොට හරිද? ඉස්කෝලේකට යනකොට ඉස්කෝලේ ටීචර් ගියාම මොනවද කරන්න තියෙන්නේ? හෙට උදේ ගේන්න මොනවද දෙන්නේ? හෝම්වර්ක් දෙනවා. හරිද? කරගෙන ගියේ නැත්තම් හරි අමාරු තත්ත්වයක් තියෙනවා. ගුටි කණ්ඩ වෙනවා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ තුල එහෙම බය නැත්තේ. ඊට පස්සේ රස්සාවට යනකොට උදේට ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. යන්න ඕන වෙලාවක් තියෙනවා. ඒ ඔක්කොමත් අපි කරනවා. ඇයි ඒ නීති රීති පද්ධතියක් එකේ ලියලා තියෙනවා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ තුල නිදහස තියෙන හින්දා, උන්වහන්සේ තුල සමාව තියෙන හින්දා අපි ඒක එච්චර ගණන් ගන්නෑ. නමුත් ඔබට ඕන නම් ජීවිතේ ජය ක්‍රිස්තුස් වහන්සේ තුල විශේෂ කාරණාවල් දෙකක් මම අද ඔබට කෙටියෙන් කියනවා. පළවෙනි කාරණාව ඔබට මේ අනගමනේදී මේ රටේදී සමහර කාරණා එන්න පුළුවන්. හොඳට යනකොට තමයි ප්‍රශ්නේ එන්නේ. ස්ටාර් කෙනෙක් වෙලා ඉන්නකොට, තරුවක් වෙලා ඉන්නකොට තමයි තරුවක් වෙන්න ලේසිද? ලේසි. හරිද? තරුවක් වෙන්න ලේසි. හැබැයි අමාරු මොකද්ද? තරුවක් වෙලා ඉන්න. තරුවක් වෙන්න ලේසි. ඔබට ඒ තලයට එන්න පුළුවන්. රස්සාවේ ඔබට පොසිෂන් එකට එන්න පුළුවන්. ඔබට මැනේජර් කෙනෙක් වෙලා ඒ තැනට එන්න පුළුවන්. හැබැයි ඒක මේන්ටේන් කරගෙන යන්න ඔබට අමාරුයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ මෙන්න මේක කරගෙන යන්න ඕන නම් ඔබට කාරණා දෙකක් මම අද කියනවා. පෙරලන්න. ගලාති පොතේ 5:14 පෙරලන්නකෝ ඒකත් කියලා බෑ. මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධවද ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධව ආශා කරයි. නුඹලා කැමති වෙන දේ නොකරන ලෙස මොහු එකිනෙකාට විරුද්ධවති. දැන් ආලෝකයේ දරුවෝ වගේ යනකොට අපි හරිද? ආලෝකයේ දරුවෝ වගේ යනකොට අපිට අනේකාකාර කාරණාවල් එනවා ජීවිතේ. ජීවිතේ එක එක කාරණාවල් එනවා මූණ දෙන්න. ඒ මූණ දෙන්නකොට එක පැත්තක් තමයි මාංශය අපි වදිනවා. මේක කරපන් මාංශය ආසාව කියලා එක පැත්තක්. එක පැත්තෙන් ආත්මයන් වහන්සේට අර හුණු වටේ කතාව වගේ. මේ පැත්තේ එකෙක් අදිනවා, මේ පැත්තෙන් තව එකක් අදිනවා. ඒතර ඔබ කොයි පැත්තටද ඔබ යන්න කැමති? ඔබගේ හිතේ පැත්තට යන්න යනවා. ඔබ මාංශයට ලං වුණොත් ඔබ මරණය කපා ගන්න යනවා. ආත්මයට ලං වුණොත් ඔබ ජීවනය කපා ගන්නවා. ආලෝකයේ ඉඳලා ඔබ මාංශය නම් තවත් සතුටු කරන්න යන්නේ. මාංශයේ ආසාව නම් සතුටු කරන්න යන්නේ. ඔබ තවමත් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කරගෙන නැහැ. හැබැයි ඔබ ආත්මය නම් සතුටු කරන්න යන්නේ. මගේ ආදරණීය සහෝදර සහෝදරී බලන්න ඒ මරණීය ජීවිතේ දෙවියන් වහන්සේ ජීවත් කරන්න යනවා අපි හැමෝගෙම. හලෙලූයා. දැන් උන බලන්න. ක්‍රිස්තුස් වහන්සේට පරීක්ෂාවක් එනවා. දැන් අපි මේ අනගමනේ ක්‍රිස්තුස් වහන්සේලු ගමන මම මේ කියන්නේ. පරීක්ෂාවක් එනවා. ක්‍රිස්තුස් වහන්සේට ඇවිල්ලා කියන්නේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයා නම් මේ මෙතන ඉඳන් පල්ලෙහාට පනින්න. හැබැයි ඒත් එක්කම දේව වචනයෙන් කොටසකුත් කියනවා. මොකක්ද කියන්නේ? බයිබලයේ ලියලා තියෙනවා ගීතාවලිය 91 නුඹ ගල යුබේ පාය ගලක නොවදින පිණිස නුඹ ආරක්ෂා කරන පිණිස දේව දූතයන්ට දෙවියන් වහන්සේ අනුදිනසේක කියලා. හරියට දෙවියන් වහන්සේගේ දරුවොත් එක්ක වැඩ කරනකොට අන්ධකාර දේවල් හැම වෙලාවකම ඉන්නේ ආලෝකීය දූතයෝ වගේ. ආලෝකයේ වගේ තමයි පේන්නේ. ආලෝකයේ වගේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ දේව වචනෙන් තමයි කතා කරන්නේ. අපි හරියට ප්‍රවේශම් වෙන්න ඕනේ මේ කාරණාවල. දෙවියන් වහන්සේගේ දරුවෙටද ප්‍රඥාව තියෙන්න ඕනේ. අපි කාටද මේ අහුම්කම් දෙන්නේ කියලා. ඒක කොහෙන්ද අපි හොයාගන්නේ? මේක කියවන්න ඔබ පටන් ගන්නකොට ඔබට දෙවියන් වහන්සේ ඔබ තුල වර්ධනය වෙන්න යනවා.
මේ වර්ධනය වීමත් එක්ක ඔබගේ ජීවිතේ ඔබ ඉන්නවට ඔබ ටිකෙන් ටික ඉහළට එන්න යනවා. කාරණාවක් එනකොට ප්‍රශ්නයක් ආව ජීවිතේට. ඔබ ඉස්සල්ලාම කරන්න ඕන මොකටද? ඇහුන්නේ අයියෙන්. දෙවියන් වහන්සේට කතා කරන්න ඕන. යාඥා කරන්න ඕන. තව පළවෙනි දේ තමයි ඔබ නිතරම සූදානම්ව සිටින්න ඕනේ. පළවෙනි එක. ඔබ සූදානම් නැත්නම් ඔබ අහු වෙනවමයි. මොකද්ද සූදානම? දේව වචනේ කියන්නේ යාඥා කරන්න. දේව වචනේ කියන්නේ යාඥා කරන්න. ඒ කියන්නේ 365 දවසේම විනාඩියක් වන්තෝ නැහැ. වෙලාවක් වෙන් කරගන්න යාඥා කරන්න. පටන් ගන්න වෙලාවක් වෙන් කරගන්න දේව වචන කියන්නේ. මම ඔබට පොරොන්දු වෙන එක දෙයක්. මට විශ්වාසයි මෙන්න මේක. මටත් වඩා විශ්වාසයි මේක. මොකක්ද වෙන්නේ? මේක කියවන්න ඔබගේ ජීවිතය ඉහළට එනවාමයි. මම මේකෙන් ඇරෙන්න වෙන කොහෙන්වත් මගේ ජීවිතේට අනුපතන වැඩ කරන තැනටවත් දෙයක් ගත්තේ නැහැ. මට එහෙම දැනුමක් තිබුණේ නැහැ. ඊශ්‍රායල් මිනිස්සු ලෝකෙන් පාලනය කරන්නේ නැද්ද? ඕද නැද්ද කියන්නේ? ලෝකෙම යටත් ඒගොල්ලන්. නොබෙල් ත්‍යාග වලින් 75%ක් ඒගොල්ලන්. මේ ලෝකේ තියෙන කම්පැනිස් වලින් 70%ක් ඒගොල්ලෝ. අයිතිකාර නිලනවත් අයිතිකාරයෝ. මොකක්ද ඒගොල්ලෝ කරලා තියෙන්නේ? මේකේ පළවෙනි පොත් පහෙන් තමයි මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ. ඒකට ඒගොල්ලෝ කියන තෝරාක කියලා. ඒකෙන් තමයි පාලනය කරන්නේ. අපිට ක්‍රිස්තුස් වහන්සේ සමාවක් දීලා අපි උන්වහන්සේගේ ළඟටත් අරගෙන ආත්මයන් වහන්සේත් දීලා ඒ යන්න කියලා. අපි තාම කොහොමද යන්නේ? අනේ මට නම් බෑ ජේසුස්. මම පස්සේ එන්නම් ඔයා ගෙදර යන්න. ඒ වගේ ජීවිතයක් අපිට තියෙනවා. පළවෙනි දේ මතක් කරගන්න අපි. මොකද වෙන? සූදානම් ඉන්න. සූදානම් ඉන්න නම් මේ තුල අපි ජීවිතය අපේ ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අපි සූදානම්ම නැහැ. දෙවෙනි වැදගත්ම දේ. ඔබට කාරණාවක් එනකොට ජීවිතේ ප්‍රශ්නයක් එනකොට මොකද කරන්න ඕනේ ඊගාව කාරණා? ඉක්මනට ගෙදර දුවන්න. දැන් මොන හරි ප්‍රශ්නයක් ආවම දුවගෙන ගෙදර දුවන්න නෙමෙයි මම කියන්නේ. හරිද? මොකද්ද මම මේ කියන එකේ තේරුම? ඔබ ඉක්මනට ඉහළට පියාඹගෙන යන්න. මොකද ඔබගේ මොකක්ද ඒකට කිව්වේ? ඔබගේ නාගරිකත්වය, ඔබගේ පුරවැසි භාවයේ තියෙන එතන. ඔබ මේ පොළොවේ වැඩ කරනකොට මොන හරි කාරණාවකට ඔබ හිර වෙලා, එහෙම නැත්නම් ඔබ මිරිකෙනවා කියලා දැනගත්තොත්, හරිද? ඉස්සලාම් මොකද කරන්න ඕනේ? ඉක්මනට ගෙදර දුවන්න. ඒ ප්‍රශ්නෙත් එක්ක හැපි ප්‍රශ්නෙත් එක්ක ගේම් ඉල්ලගෙන ප්‍රශ්නෙත් එක්ක වැඩ කටයුතු කරන්න යන්න එපා. ඉක්මනට ගෙදර දුවන්න. මොකද දන්නවද? ඔබයි තියතන්ට. චූටි කාලේ අපි ඉස්කෝලේ යනකොට කොල්ලෝ එක්ක ගහ ගන්නවා. ගහගෙන අපි යනවා අපේ වත්තට. වත්තට ගිහලා මොකද කියන්නේ? අඩෝ වරෙන් ඇතුළට ගහගමු. ගේ ඇතුළේ දැන් අපි කතා කරන වත්ත ඇතුළේ දැන්. දැන් අපි කවුද? චණ්ඩි. හරිද? අරුන් එන්නේ ඇයි? උන් ඉදත් දෙමෝපිය ටික ඉන්නවනේ. බයයි එන්නේ නැහැ. හරි. එළියට වරෙන්කෝ හෙට බලාගමු කියලා කොල්ලෝ ටික ආපහු හැරිලා යනවා. ඒ මොකක්ද ඒකේ තේරුම? අපේ සීමාව තුල අපි හරි ශක්තිමත්. අපේ සීමාව තුල කිසිවෙකුට අපිට අත තියන්න බෑ. ඒක තමයි උන්වහන්සේගේ ඒ පර්වතයේ මුදුන ගයක් හදාගන්න කියලා කිව්වේ. රාජලිය මොකද කරන්නේ? වදන රාජලියගේ ජීවිතේ හරි ගන්න පුළුවන්කමක් දේවල් තියෙනවා. රාජලිය ඇවිල්ලා ගොදුරක් ගන්න වෙලාවට රාජලියව කවුරුත් වෙලා ගත්තොත්, සර්පෙක් වෙලා ගත්තොත් රාජලිය මොකද කරන්නේ? සර්පයාට ගහනවා, පෙරලෙනවා නෑ. රාජලිය පුළුවන් ඉක්මනට උඩට පියාඹනවා. රාජලිය පොළොවේ ඉන්න යන්නේ නෑ. ඌට පුළුවන් වේගෙන් උඩට පියනවා. උඩට යන්න සතුරා දුර්වල වෙනවා. මොකද ඒක උගේ සීමාව නෙමෙයි. ඔබට පුළුවන් නම් දේව වචනය තුල දිගට යන්න. ඔබට ප්‍රශ්නයක් වෙන ලාවට සතුරා දුර්වල වෙන්න යනවා. අන්න ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතේ වැඩ කටයුතු කරන්න යනවා. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබ හිතනවා නම් නෑ මම මේකට ඇක්ෂන් එකක් ගන්න ඕනේ. නෑ මම මූට දෙකක් කියන්න ඕනේ. නෑ මකට මේකට ෆයිට් කරන්න ඕනේ. මේ කියන්නේ අපේ මොනවාද? අපේ රයිට්ස් වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. ඒක කිතුනට අයිති වැඩක් නෙමෙයි. හරිද? රයිට් වෙනුවෙන් කතා කරන රයිට් සහෝදරයෝ ප්ලේන් එකේ හදපු උන් තමයි රයිට්ලා. අපි ඒව නෑ. අපි මොනවද කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ඉක්මනට ගෙදර යනවා. මොකද අපිට තේරෙන්න ඕනේ මොන හරි අවුලක් වේගන යනවා මගේ ජීවිතේට කියලා පටස් ගාලා ගෙදර දුවන්න. මේ තමයි ගෙදර. ක්‍රිස්තුස් වහන්සේලා පටන් ගන්න දේ වචනේ යාඥාව. ඔබගේ සතුරා දුර වෙලා ඔබ අතහැරලා යන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ එකයි. ඒ ජීවිතය ඔබට ඕන නම් පළවෙනියම එකක් විශ්වාස කරන්න ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය ඔබ වෙනුවෙන් මැරුණා. උන්වහන්සේ නැවත නැගිටලා ජීවමානව ඉන්නවා. ඔබ කියන ඕන දෙයක් අහලා පිළිතුරු දෙනවා කියලා. ෂුවර්ද? එතකොට සබාවත් මනමාලිය. හැබැයි අපේ තාත්තා සදාකාලිකයි. එයා කවදාවත් මැරෙන්නේ නැහැ. එයා හැමදාම ජීවමානයි. ඒ තාත්තා ඉන්නකොට අපි හරි ශක්තිමත්. ඒක නිසා එයාව විශ්වාස කරන්න. මොනවාටද විශ්වාස කරන්න? උන්වහන්සේගේ වචනෙම කියලා තියෙනවා. නුඹලා මාව විශ්වාස කළොත් නුඹලාගේ මහිමය දකින්න යනවා. ඒ නිසා වෙන කොහාට දුවන්න කලින් ටක් ගාලා යන්න දේව වචනෙට.
කාරණාවක් කෙනෙකුට සූදානම් වෙන්න. අවදි විඳ යාඥා කරන්න කියලා ගෙත්සෙමනුදේ ගෝලයන්ට කිව්වා. ඒක හරියට තේරුම් ගත්තා නම් පේත්‍රස් ගිහිල්ලා කන කපන්නේ නැහැ. පේත්‍රස් ගිහිල්ලා කන කපන්නේ නැහැ. එයාලට කිව්වේ මේ ජේසුව ආරක්ෂා කරන්න පිණිස නෑ. අවදි විඳලා යාඥා කරන මේ අන්ධකාර ලෝකේ හරි පුදුම දේවල් වෙනවා. අපි මොකද්ද කරන්න ඕනේ? ක්‍රිස්තුස් වහන්සේ තුල හිත ගන්න. උන්වහන්සේගේ පියාපත්යට නුඹ ආරක්ෂා වන්නේය. රාත්‍රියේ බීතිරවත් දවාලේ විදින ඊගස්රවත් අඳුර යන වසංගතයටවත් නුඹට කිසි දෙයක් කරන්න කාටවත් බෑ. ඇයි? ඒ පියාපතින නුඹ ආරක්ෂා කරලා තින්නේ. ඒක ඔබ තේරුම් ගත් දවසේ මේ අත් බොරු නෙමෙයි. මේ සීරියස් කේස් මම කියන්නේ. පාස් සෙන්ටන් එක සැරයක් මේ ගෙවල්ල මේවා තියෙනවා. ලංකාවේදී එක්කෙනෙකුට මේ ඒ ගෙදරට හුනියමක් කළා. හරිද? අඳුරගත්තා. හරි මම දැක්ක දේවදාසෙක් තමයි ලංකාවේ හුඟක් දේවදාසව දැකලා තිනවා. ඔය කේස් ටක් ගාලම හොයන කෙනෙක් තමයි පාස් වෙන්නේ. හැබැයි රයිට් මෙහෙම ගාදී සොලියුෂන් දෙනවා. මම ඒක දැකලා තිනවා. මම දන්නවා. හරිද? හිටියා ගෙදරට ගියා රයිට් හුනියම තියෙන අතන. ආයෙ කෙලින්ම හුනියම තියෙන අතන. හැබැයි ඔක්කොටම කිව්වා උඹලා එකෙක්වත් හෙල්ලෙන්න එපා. ඉන්න තැන හිටගෙන හිටපන් කවුරුත් මුකුත් කරන්න බෑ. පාස් යාඥා කරන යනවා. පාස් එකේ තව ඉන්නවනේ. පාස් යටට දැන් අපි වගේ උන් ඉන්නවනේ. ඉන්නකොට අපි උඹලා කොහොම හිටපන් ඈ කියලා එයත් යනවා පස්සේ. මේ මිනිහා ගල්ුණා ගියතර මෙහෙම ඉන්නවා. ඇයි? සමහර බලපෑම් තියෙනවා. අපි සූදානම් නැත්නම් අපිට ඒක බලපාන්න යනවා. අපි නාමික කිතුනෝ නොෙමු. ඊට පස්සේ පාස් යන්න ආයෙ අර වැඩේ නවත්තලා. ඇවිල්ලා මේකව බේරලා තමයි අර වැඩේ කරන්න යන්න ඕනේ. ඇයි? මේකත් පඬිතේ වගේ ගියා. හැබැයි මම සූදානම් නැහැ. අපි මේවට අහුවෙන්නේ ඇයි? සූදානම් නැත්නම්. කිතුනොත් අද කියලා විශ්වාස කරනවා. ඇයි දකින්නෝනේ? අපිට මේක නිකන් හම්බෙන්නේ. මේ ඔක්සිජන් ටික නිකන් හම්බෙන්නේ. අපිට ගානක් නැහැ. ඒ ඔක්සිජන් හරියන්නේ නැහැ. හැබැයි කවුරුනේ ඔක්සිජන් කඩේ විකුණන්න තිබ්බනම් එහෙම වාව් නියමයි ඈ ඔක්සිජන්. හිල්ලා ගන්නවනේ. නිකන් ආයෝ ගානක් නැහැ. ඒ වගේ තමයි ක්‍රිස්තියානියත් අද. ඔයාලට සල්ලි ගත්තා ජේසුස්. මේ ජීවිතේ නිකන් දුන්නේ. ඒකට අපිට උවමනාවක් නැහැ. හැබැයි මල් වට්ටියක් අරගෙන පළතුරු ටිකක් ගහලා හඳුන් කුරු 10ක් විතර ගහලා වැරදිට ගන්න එපා මේ හරිද? ගහලා ගාලා මොන හරි කියවනේ මොනවා කියනවද දන්නේ නැහැ. කියලා දෙනවා. හරිද? දීපුවම මොකද වෙන්නේ? අපිට ඒක හරි ඉහළයි. පිල්ලි ගියා. හොඳට තේරුම් ගන්න ළමයි නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෝ තමාට වැඩි හරියක්ම ක්‍රිස්තියානි කියන අපි තමයි විශේෂයෙන්ම මේ වගේ රටවල් වල ඉන්න අය තමයි. ලංකාවට ගියාම අපි ආයි දකින්නේ තැන් වල ජීවිතය අනාථ වෙලා ඉන්නවා. හේතුව මොකද්ද? මෙහෙට ජේසු එහෙට නැහැ. ඒතර මොකද්ද වෙලා තින්නේ? ටයිම් පාස් කරන්න තමයි ජේසු හොයාගෙන තියෙන්නේ. ටයිම් පාස් කරන ජේසු මෙහෙ ඉන්නකොට කාවාරි හොයා ගන්නවා වගේට තමයි. ටයිම් පාස් කරන මෙහෙ ජේසු හොයාගත්තා. ගියාම ජේසු නැහැ. අවුරුදු අද උදේ දේශනාවේදී මම හිතන්නේ ගිය සතියේ දේශනාවල අවුරුදු 38ක් බෙත්සෑදාවේ කොරා ඉන්නවා 38ක් පොකුණ කැළඹෙනකම් බලාගෙන. හැබැයි පොකුණ කැළඹෙන අවුරුද්දට එකපාරක් මිනිහට යන්න බෑ. මිනිහා අබ්බගාතයි. මිනිහට යන්න බෑ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ ළඟම හිටියා. ඇවිල්ලා මිනිහව සූක්තුවා. අද අපි ළඟම ඔබ තුලම ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා. උත්තර දෙන පිණිස මගේ දරුවා කියලා කතා කරනවා. නමුත් අපි හරිය පොකුණ වල කැළඹෙනකම් බලන් ඉන්නවා. කොහෙද අපිට ඉන්නේ ක්‍රිස්තියානි? වැරදිම තැනක. ඒක නිසා මොන කාරණාවක් 100% ක්‍රිස්තුස් වහන්සේ විශ්වාසයෙන් අපි යාඥා කරමු. 100% උන්වහන්සේව විශ්වාස කරමු. 100% සූදානම් වෙමු. මොනම දෙයකදී ක්‍රිස්තුස් වහන්සේ තුල රැඳෙන්න. ඒ වගේම මොනවා හරි කාරණයක් ඔබට බලපවත්වන්න බැරි නවත්තන්න බැරි කාරණාවක් එනවා කියලා දැනගත්ත ගමන් දුවන්න දේව වචනයට. ගැඹුරට යන්න දේව වචනේ. දුවන්න ගිහිල්ලා යාඥා කරන්න. ඔබ වෙන මුකුත් කරන්න එපා. මොනම කාරණයක් වුණත් සරලම උදාහරණයක්. බොස් එක්ක ප්‍රශ්නයක්. බොස් ගේමක් කිල්ලනවා මාත් එක්ක. මමත් කිල්ලනවා ගේම. අපිට කොච්චරවත් පුළුවන් කමන්නේ. අපේ මොකක්ද තියෙන්නේ? අපි ගියා දොර වහගත්තා. අපි යාඥා කරුවා. එයාගේ කාරණාව එයාගේ විතර විසඳන්න එයායයි. හැබැයි මගේ දෙවියන් වහන්සේ එයාට වඩා ගොඩක් උඩින් ඉන්නකම මම දන්නවා. මගේ දෙවියන් වහන්සේ මං කිව්වොත් එයාටත් අණ දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ කියලා මම දන්නවා. ඒක නිසා ඒ කායක්වත් මොනොක්වත් පැටලෙන්න හැප්පෙන්න යන්න එපා. ඒක ඔබගේ විදිහ නෙවෙයි. ඉතින් අපි ක්‍රිස්තුස් වහන්සේ තුල රැඳෙමු. පළවෙනි එක 100% උන්වහන්සේ විශ්වාස කරන්න. විශ්වාස කළ වචනේ කියවන්න. ඔබ වචනේ කියනවා නම් ප්‍රඥාව තියෙනවා. ඔබ යාඥා කරනවා නම් ඔබ ඒ ජීවිතේ ලස්සනට දිගට ගමන් කරනවා. යාඥාව කැඩෙනවා නම් අද ජේසු ඉන්නවා හෙට ජේසු නැහැ නේ. එහෙම එපා. දිගටම යාඥාව යෙදෙන්න. එතකොට ඔබ කන්ටිනියු කරනවා. ඔබට මේ ජීවිතේ දේවල් භුක්ති විඳින්න ඕන නම්. ඒ කියන්නේ මේ ජීවිතේ කියන්නේ මෙටීරියල් දේවල්. ඒ කියන්නේ ආශිර්වාද භුක්ති විඳින්න ඕන නම් මේ පොළවේ ඔබ දෙන්න පුරුදු වෙන්න. අපි දන්නේ කොහොමද? අපි ළඟ හංගගෙන ඉන්න ඕන එක නෑ. දෙන්න පුරුදු වෙන්න. දෙන්න පුරුදු වෙන්න දෙවියන් වහන්සේ
කී කොයි වෙලාවකත් කැමති නෑ ණය වින්න. ඔබව පුරවනවා. ඔබ හිස් වෙන්න මෙහෙන් ඔබ පුරවන්න යනවා. ඒකල අදකින් පාර යන ගම ඔක්කොම බෙදාගෙන යන්න එපා. ඔබට 10 රෙඩ් බුල් එකයි 10 රෙඩ් බුල් එකයි. හරි මගේ ඒ වගේ වැඩ කරන්න එපා හරිද? දෙන්න සුදුස්සාට දෙන්න. ගරු කරන්න සුදුස්සාට ගරු කරන්න. හතරවෙනි එක තමයි කාරණාවක් අමාරුයි කියලා තේරෙනවා නම් මං අමාරුම තැනක යනවා කියලා දැනෙනවා නම් මේ කාරණේ මට ආත්මික වෙන්න පුළුවන්. මට දරා ගන්න බැරි අමාරුවක් තියෙනවා. ඔළුව කැක්කුමක්. මට තේරෙන්නේ නැහැ කියලා. මට දරා ගන්න බැරි කේන්තියක් එනවා. හරිද? උදාහරණයකට මම මනෝජ් දැක්කම දෙන්නම හිතන්න එකක්. හරිද? මෙතනට ආපු ඉඳන්. එහෙම හිතනවා කියමුකෝ. මම මොකද දුන්නා නම් ප්‍රශ්න තියෙන ඉවරයි නෑ. ඒ වෙලාවට මම මොකද කරන්නේ? निराहार විදලා යාඥා. निराहार විදලා යාඥා කරන්න පටන් ගන්නවා. මොකද මාක් 9:29 කතා කරනවා සමහර කාරණා निराहारනොත් යාඥාවක් කරන වෙනස් කරන්න බෑ. ඒ නිසා කිතුණුවෙක් වෙමු අපි. ඒතර කිතුණුවෙක් නම් මෙන්න මේ ටික ඔබගේ ජීවිතේ තියෙන්න ඕනේ. විශ්වාස කරන්න. සූදානම් වෙන්න. හැම වෙලාවකම මොනවා හරි කාරණාවක් තියදී gedara රැඳෙන්න. එහෙ මෙහෙ දුවන්න එපා. වැට කඩළු කඩාගෙන දුවන්න යන්න එපා. මේ සීමාව තුල නුඹ ආරක්ෂිතයි. හලෙලුයා.